හෙලෝ! අද කතා කරමු ගොඩක් කට්ටියට ප්‍රශ්නයක් වෙලා තියෙන ඒත් ගොඩක් කට්ටිය හරියට දන්නේ නැති දෙයක් ගැන. ඔයාලා ගෙදරදී කකුල පෙරලිලා වැටුනොත් නැත්නම් කොහේ හරි තරි වැදිලා තැළුනොත් අයිස් තියනවද නැත්නම් උණු වතුරෙන් තවනවද? ගොඩක් කට්ටිය මේක ගැන හරියට දන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඔයාලා කරන්නේ ඒ වෙලාවට ඉක්මනට උණු වතුර එකක් අරගෙන එතන තවන එක නේද? අනතුරක් වෙච්ච ගමන් තැවුවොත් එහෙම ඇතුළතින් වෙන හානිය තවදුරටත් වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම වේදනාව වැඩි වෙන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට රෝහලට එන කට්ටිය මෙන්න මේ වැරද්ද කරලා තියෙන්නේ. අද අපි බලමු හරියටම අයිස් තියන්නේ මොන වෙලාවටද උණු වතුරෙන් තවන්නේ මොන වෙලාවටද කියලා. අයිස් හදිස්සියේ සිදුවෙන අනතුරකදී. ඒ කියන්නේ වැටුනොත්, තැළුනොත්, නැත්නම් අතක් කකුලක් පෙරළුනොත්, ඒ වගේම ක්‍රීඩා කරද්දී වෙන ආබාධ, මස් පිඩු වැදීමක්, acute injuries මෙන්න මේ වගේ අනතුරක් සිද්ධ වෙච්ච ගමන් පැය 24ක් 48ක් අතර කාලය දක්වා අපි කරන්න ඕනේ අයිස් තියන එක. අනතුරක් වෙච්ච ගමන් අයිස් තිබ්බම ඒ අභ්‍යන්තර රුධිර වහනයයි නිරෝගී පටක වලට අනවශ්‍ය විදියට තරල ගලා යාමයි වළක්වනවා. ඒ වගේම ඒකෙන් අධික ලෙස ඉදිමීම පාලනය කරලා ස්නායු වක්‍ර తాවකාලිකව අක්‍රිය කරලා අධික වේදනාව ක්ෂණිකව සමනය කරනවා. ඒ වගේම තමයි අයිස් තියද්දී කෙලින්ම හැම මත අයිස් කැටේ තියන්න එපා. ඒකෙන් හැමේ පටක වලට හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒකින්ද පිරිසිදු රෙදි කෑල්ල කොතලා හරි එහෙමත් නැත්නම් අයිස් බෑග් එක තියලා හරි තමයි අපි මේ තැවීම සිදු කරන්න ඕනේ. එක දිගට විනාඩි 15කට 20කට වැඩිය අයිස් වලින් තවන්න යන්න එපා. පැය කිහිපයකට පස්සේ ආයෙ තවන්න පුළුවන්. විශේෂයෙන්ම දියවැඩියාව එහෙමත් නැත්නම් රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත දුර්වලතාවයක් තියෙනවා නම් ප්‍රවේශම් වෙන්න ඕනේ. ඊළඟට බලමු උණු වතුරෙන් තවන්නේ මොන වගේ වෙලාවකටද කියලා. දීර්ඝ කාලීනව පවතින සහ නිදාන්ගත වේදනා. ඒ කියන්නේ සති ගාණක් එක දිගට පවතින කොන් දෙක ඇක්කුමක්, බෙල් එක ඇක්කුමක්, සන්ධි ආශ්‍රිතව තියෙන වේදනාවක්, දින කිහිපයක් පරණ වෙච්ච මස් පිඩු පෙරලීමක්, අඟපතේ තද ගතියකට අපිට උණු වතුර භාවිතා කරන්න පුළුවන්. මේ උණුසුම මගින් ඒ වටේට තියෙන රුධිර වාහිනී ප්‍රසාරණය කරලා රුධිර ගමනාගමනය වේගවත් කරනවා. ඒකින්ද මාංශ පේශි වලට අවශ්‍ය ඔක්සිජනුයි පෝෂ්‍ය පදාර්ථයි ලැබිලා තද වෙලා තියෙන මස් පිඩු ලිහිල් වෙනවා. ඒකෙන් සන්ධිවල තද ගතිය අඩු වෙලා ශරීරයේ චලනයන් පහසු කරගන්න උදව්වක් වෙනවා. තුවාලයක් වෙලා ඉදිමීමක්, රතු වීමක්, ලේ ගැලීමක් තියෙන අලුත් තුවාලයකට කවදාවත් උණු වතුරෙන් තවන්න එපා. ඒකෙන් රුධිර වහනය වගේම ඉදිමීමත් ඩබල් වෙන්න පුළුවන්. විශේෂම දේ තමයි මේ උණු වතුරෙන් තවද්දී හැම පිච්චෙන්නේ නැති ගානට වතුර අපි පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම තමයි නිදන්ගත වේදනා සඳහා වෛද්‍යවරයෙකුගේ උපදෙස් ඇතුව අපිට භාවිතා කරන්න පුළුවන් තැවිලි පොට්ටනි. ඒකෙන් වඩා සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. අද වීඩියෝ එකේ සමරි එක තමයි අලුත් තුවාලයක්, ඉදිමීමක්, පෙරලීමක්, මස් පිඩු වැදීමක් වුණොත් අපි තියන්නේ අයිස්. පරණ කැක්කුමක්, මස් පිඩු තදවීමක්, සන්ධි වේදනාවක් නම් උණු වතුර. නොදැනුවත්කම හින්දා කරන පුංචි වැරද්දකින් ශරීරයේ සිදුවෙන හානිය වළක්ව ගන්න මේ උපදෙස් අනිවාර්යෙන් මතක තියාගන්න.